nails ටික දාගන්න තියෙනවා. දාන්නේ නැහැ මම. මම කොණ්ඩේ ඉතින් අන්දන් නාකි. මමයි නෙල්ලි ගෙඩියක් ගන්න ඔළුවට. Hi ළමයි, welcome to my YouTube channel. අද මම තනියෙන් ඉන්න දවසක්. මම මොනවද කරන්න කියලා තමයි ඉතින් මම වීඩියෝ කරන්නේ. ඔයාලට බලන්න වෙනවා. ඇත්තම කියන්න ළමයි. මම මේ දැන් වීඩියෝ එකේ භාගයක් විතර අරගෙන තමයි මට මතක් වුණේ මම ඉන්ට්‍රෝ එකක් ගත්තේ නෑනේ කියලා. එච්චට ට්‍රැක් ළමයි මට. අද ඉතින් මම තනියම මම දැන් මේ මතක් වුණේ මේ ඔයිල් දාන්න කලින් ළමයි. ඔයිල් දාන්න කලින් මතක් වුණා ටක් ගාලා මේ ආනේ මම වීඩියෝ එකට ඉන්ට්‍රෝ එකක් ගත්තේ නෑනේ අපරාධනේ කියලා. හරි. මේ කියන් තමයි. Welcome to my YouTube channel. වතුර එක නටනවා දැන් අපිට ඒක හදමු නේද? මම වැඩි සීනි බොන්නේ මේ හින්දා සීනි හැන්දයි. පිටි හැඳි දෙකයි. මම මේවා දාගන්නවා නම් මේක දාගත්තාම කිරියක රසයි. රසයි සුවඳයි. ඉතින් චුට්ටක් මේ මොනවාද? තලලා උනේ දාන්න. ළමයි මට පොඩි අකරදැබ්බයක් වුණා ළමයි. මම වීඩියෝ එක දාලා ඔන් කරලා මම ටී එක හැදුවා. ස්ටෝරේජ් ෆුල් වෙලා. සෑහෙන දේවල් තනියෙන් කියුවා ළමයි. මම දැක්කේ නෑ මට අහුනේත් නැහැ අර මොකද්ද ක්ලිප් එක කට් වෙනකොට සද්දයක් එනවනේ චික් ගම්. මට එහෙම එකක් ආවෙත් නැහැ. මම පිස්සෙක් වගේ තනියෙන් කියෝලා. මේ මුකුත් රෙකෝඩ් වෙලා නෑ ළමයි. වතුර එක ගන්නවා විතරයි රෙකෝඩ් කරලා තියෙන්නේ sobi.com. අර වෙලාවක් කියෙව්වා මම. ටී එක හදන ගමන් අනමන ගොඩාක් කියෙව්වා. ආර්ය නැති හින්දා මට අද පාළුයි කිව්වා. මම ඒක තව දවසක කිව්වා. සෑහෙන දේවල් ටිකක් කතා කළා ළමයි. දැනුත් කට් වෙලා දන්නේ. मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिलाने මට හෙට වැඩ ළමයි. අර කම්මැලේ මට ෂූටින් යන්න. මම අකමැති හින්දා නෙමෙයි. මං හරි කැමතියි ෂූටින් යන්න. කට්ටියත් එක්ක එකට ඉන්නකොට මාර ෆන්නේ. මහන්සි ඒ වුණාට හරි ජොලියක් තියනවා ඉතින් ඒකේ. කට්ටියත් එක්ක හැමෙට පොඩි වෙලාවේ මොනවා හරි කියවනවා මොනවා හරි කොහෙද සිනාවේ කතාවේ ෂූටින් ඊයේ නෙමෙයි පෙරේදා දේවනිවස ලොකේෂන් එක තමයි තිබ්බේ. මේ දාරකටයි මටයි සීන් එකක් තිබ්බේ නැහැ. කොහොම හරි අපි හිටපු තැන නෙල්ලි ගහක් තිබ්බා ළමයි. අපි දෙන්නට ඉතින් කොහොම හරි ඕක දිහා බල ඉන්න බෑ. ගෙදර අංකල් කිව්වා කඩා ගන්න කියලා. මෙයා නැග්ග ගහට. මම පොඩයා වගේ මෙයා ගහ උඩ ඉඳන් නෙල්ලි කඩද්දි මම ගහ මුල හිටියා. ළමයි නෙල්ලි ගෙඩියක් ගන්න ඔළුවට තාම ඔළුව ගෙඩි ගහිලා තියෙන්නේ. දැන් දවස් දෙකක් මම නෑවේ නෑ නාන්න හොඳ නැති හින්දා අර ඔළුවට මොනවා හරි වැදුනාම හයියෙන් ගෙඩි ගැහුනාම නාන්න හොඳ නෑ. දවස් දෙකක් මම නෑවේ නැහැ. ඒ උනාට දැන් නම් ඉන්න බෑ ළමයි නාන්න නෑදුව. ඒ හින්දා මං අද නානවා. මොනවා වෙයිද දන්නේ නෑ. අවුලක් නෑ ඉතින් ඕන්නම් නෑවහම මොලේ පෙඟේ එච්චරයි. ආයේ ඒ වගේ වැඩ කරනවා ළමයි. ඒකින්ද ඉතින් ෂූටින් යන්න මාර ආසයි මම. කොහොම හරි දවසට එක සිද්ධියක් වෙනවම තමයි. ෂෝක් ඉතින්. ඒක රසයි ළමයි. අද දවසම වහිනවා. මම වහින එකත් හොඳයි. මම ආසයි මේ වගේ අර
ලාවට වැස්ස කුඩයක් නැතුව එළියට යන්න පුළුවන් තරම වැස්සක් වහින්නේ. ඒ හින්දා මං ආසයි. අවුව ගොඩාක් තියනවට වැඩිය මෙහෙම ලස්සනයි. මෙහෙම ෂෝක්. වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් කීපීලා මම ළඟදී නම් මෙන්න මෙහෙම කරනවා ළමයි මං හිතන්නේ මගේ නළල පෑදිලාලු පිම්පල් එකක් ඇවිල්ලා ඒට අලුත් වැඩක් පටන් ගන්නවනේ කොහොමද ළමයි මට අලුත් වැඩක් පටන් ගන්නව නේද එහෙම නැත්නම් මොකක් හරි මියුසික් වීඩියෝ එකක් එහෙම තියනවා කියන්නේ අනිවාර්යෙන්ම ළමයි පිම්පල් එකක් නම් ෂුවර් ඇන්ඩ් ෂෝට් දැන් මේ අද තිබ්බේ නැහැ කියන්නකො හෙට නම් තියෙන වැඩේ හෙට උදේ නැගිටිනකොට හරි පිම්පල් එකක් තියෙනවා. එහෙම තමයි මගේ ලක් එක. ඉච්චෙට හොඳයි. දැන් මොකද කරන්නේ? තව සතියක් තියෙනවා ළමයි මගේ කෙරටින් එක කරන්න මේ රීග්‍රෝත් එකක් තියෙනවා මාර විදිහට. මේ මං ඔයිල් එකක් යූස් කරනවා ළමයි මගේ යාළුවගේ ඔයිල් යාළුවා තමයි හදන්නේ ඔයිල් එක. ඒකට මාර විදිහට වැවෙනවා කොණ්ඩේ. වැවෙන එකත් ප්‍රශ්නයක් වෙන ගෑන් ළමයි. නෑ ඇත්තටම ඉතින් ප්‍රශ්නයක් ළමයි වැවෙන්න හදන්න හොඳ වැඩේ හොඳට තිබ්බ කොණ්ඩේ කෙලින් කරගෙන දැන් ඉතින් දුක් වෙනවා. ළමයි මට ඉස්සර තිබ්බේ මේ නූඩල්ස් කර්ල් එකක් මෝඩේ යන ඉතින් 2018ද 19ද හැදුවා කොණ්ඩේ. මොෝ ළමයි මට බූල් බෑන්ඩ් එක පොඩි බූල් බෑන්ඩ් පොඩි කියන්නේ ගොඩක් පොඩි නෙමෙයි සාමාන්‍ය අපේ අතර දාගෙන යන්නේ ඒ ගානේ බූල් බෑන්ඩ් එකක් ළමයි වර දෙපාරක් නමලා දාන්න ඕනේ නැහැ මගේ කොණ්ඩේට. ඒ කියන්නේ මම මේ කියන්නේ සාමාන්‍යයෙන් මම 7 වසර වගේ ඒ වගේ කාලේ එච්චර ලොකු කොණ්ඩයක් තිබ්බා. එහෙම කොණ්ඩයක් තමයි දැන් මේ බල් නැට්ට වගේ වෙලා තියෙන්නේ. දැන් ඉතින් අම්මා කෑ ගහනවා මුකුත් කරන්නෙත් නැහැ කොණ්ඩෙට කියලා. මේ ළඟදී ඉඳන් මගේ යාළුවගේ ඔයිල් එක දානවා කේෂ්මා කියලා. ඒක ඇත්තටම වැවෙනවා ළමයි මේ. ඔයාලට පේනවා ඉතින් මගේ දැන් රීග්‍රෝත් එක කොච්චර තියෙනවද කියලා අඟල් දෙකකටත් වැඩිද මන්ද. ඔව් දෙකකට. මේ ළමයි මගේ කොණ්ඩේ ඉදිලා මන් දැන් නාකි. ඉතින් යහපැත්තේ අන්නේ පාර ළඟ මොනවාද? ඔයාලා මොනවා කියනවද දන්නේ නැහැ. ඒ වගේ පඩගෙඩි දිනනවා. පඩගෙඩි කඩන්න යා. ගමනේ වහිනවා මේ පිටාට. ඔයාලගේ පැත්තේ මෙන්න මේවට මොනවද කියන්නේ? මම මේවට කියන්නේ පඩගෙඩි කියලා. බලන්න ඉදිච්ච තියනවාද කියලා. ඉදිච්ච නැද්ද මන්ද? අම්මු අය ගවුලකුත් නෑ. ඒවම නිකම් පැෂන් ෆෘට් වගේ. ඒකත් ඉදිලා නෑ. get එක ගෙඩියක් කෑවා. කමන්න එක ගෙඩියක් හරි කෑවනේ. කන්න නැතුව නෙමෙයි එන්නේ. හොඳටම දෙමිලා. වාගෙට නාලා ආවේ ළමයි. පඩගෙඩි ගන්න ගිහිල්ලා. දැන් මොකද කරන්නේ? නිකන් ඉන්න එකේ අද නාන්න ඕනේ නාන්න ඔයිල් දාගත්තා නම් හරිනේ. මේ කොණ්ඩේ හැටි. හැබැයි නම මොරු කියන්න ඕන නම් කොණ්ඩේ දික් වෙලා නේ.
දික් වෙලා මේ ඔළුවෙනොත් මගේ වැවිලා තියෙනවා කෙස් ටිකක්. මහා ගොඩක් නෙමෙයි ටිකක්. මොකද මම දැන් ඕනනම් දවස් 6ක් ඒ වගේ පාවිච්චි කරේ. දවස් 6ක් කියන්නේ මාසයක් විතර මම දැන් පාවිච්චි කරන්න අර හරියට ඉතින් දාන්නේ නැහැ මම. මේ පිම්පල් එකට මොකක් හරි කරන්න ඕන. තනියම ඉඳි ඇත්තටම පිස්සු හැදෙනවානේ. තනියම ඉඳි පිස්සු හැදෙනවා. රැට කන්න උයන්න නිකන් කම්මැලි වගේ මං විතරයි නේ. තියෙන දෙයක් එක්ක බත් කනවා. ඇති පිස්සු. ඔය දාන්න කලින් ළමයි හොඳ වෙලාවට මතක් වුණා මට වීඩියෝස් දෙකක් තියෙනවා කරන්න. මම අද රැවෙද්දි එක කරලා එඩිට් කරලා ඔක්කොම ගාලා යවන්නත් ඕනේ. දැන් තමයි මට මතක් වුණේ. මගේ මතකේ හොදකලා මේ වීඩියෝ එක කරන්න නම් උඹට මේකප් එකක් දාගන්න හදන්නේ. මම ඉතින් අද තනියම ඉන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඔයාලට වදයක් වෙනවා. මොකද මම අද කරන ඔක්කොම ඔයාලට පින්නනවා නම්. දැන් ලයිට් එක දිනනවා නේ. කළුවර නිදන්ති. ගොඩක් වෙලාවට අර ලික්විඩ් ෆවුන්ඩේෂන් එහෙම පාවිච්චි කරනවා හරියම අඩුයි. මේ normal ඒවට නැත්නම් ඉතින් මේ කොහේ ෆන්ක්ෂන් එකකට යනවා වගේ නම් මේකප් දානවා. මම මේ දැන් පැන්කේක් එක නිකන් දානවා. පැන්කේක් එක. ඇයි නන්නේ ඒකට පැන්කේක් කියන්නේ? මට තියෙන ප්‍රශ්න ළමයි ඈ. ඕවගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මට. ඉතින් සිංගිති ප්‍රශ්න. just ටික වෙන්නේ. මේකප් එක දාලා ඉවරයි. දැන් ඉතින් කියෝ ඉන්න නැතුව ළමයි ටික ලිප්ටික් ගාගෙන වීඩියෝ එක කරලා එන්න. හායි ළමයි වීඩියෝස් ටික කරලා ආවා. මම තාම ඉන්නේ ඇඳුම පිටින් ළමයි. අමින් ඔයාලට මේක පෙන්නන්න. මේක 18 හරි 19 හරි අපේ මේ ඩුබායි ඉන්න නැන්දා මට ඔප් එකක් මේකම මාර ආසයි. ඒක තාම අදිනවා. ළමයි දැන් ඉතින් පැය මම මේ වීඩියෝ එක කරන්නේ පැය 2මාරකට විතර පස්සේ. දැන් අපි නැවැත්තුවේ කොතනින්ද? hair oil එක ඇප්ලයි කරන්න ගිහින් තමයි නැවතුනේ. හරි එහෙනම් ඉස්සෙල්ලා මේකප් රිමූව් කරගන්න ඕනේ. මොකද ඉතින් මේකප් එකක් දාගත්තානේ. මම චේන්ජ් කරන්න තමයි. මොකද එහෙම නැති වුණොත් ඇඳුමේ හැමදාම මේකප් කෑවෙනවා. මම මේකප් රිමූව් කරන්න යූස් කරන්නේ wet tissues. ඔය හැම එකම කියනවා. මම ඇසුඩ මේකප් රිමූව් කරද්දී නම් හරිම හිමින් කරන්න තමයි. ඔයාලා දැන් මම දන්නවනේ මම සර්ජරි කරලා ඉන්නේ. දැන් අවුරුදු දෙකක් දැන් සර්ජරි කරලා ඒ වුණාට ළමයි මට තාම ඇහැ තද වුණාම එහෙම රිදෙනවා. තාම මම බෙහෙත් කරනවා. ඇහැක් වගේ පරිස්සමෙන් බලාගන්න කියන්නේ අන්න ඒකට තමයි. තේරෙනවද? දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තාම මට හොඳ නෑ හරියටම. එහෙනම් මම ආල බයයි. පුළුවන් තරම් දැනෙන්නේ නැතිම ගන්න තමයි මම. ඉතින් මේ
දැන් වැඩවලට ගියාම මේකප් ආටිස්ට් එහෙම මම හරියට වද දෙනවා ළමයි. මොකද ඇහැ ළඟට බ්‍රෂ් එක යනකොට අයියේ ඇහැ අක්කේ ඇහැ හැම වෙලේම ඒක කියලා නෑ. ෂූට් එක මැද්දේ ටච් කරන්න ආවත් ඇහැ දන්නේ නැති මිනිස්සු විතරයි ඒකට පිස්සු කියලා. ඒ ළමයි හිතට දැනලා තියෙන බය. මේක තමයි මම කිව්වේ. කේෂ්වා එනවා කේෂ්වා. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේ වැඩි අමුතු කරන්න විනාඩි 5ක් 10ක් ඒ වගේ ස්කල්ප් එක මසාජ් කරනවා මම දැන් මත් දෙක දිග ඇත්ති තව පැය කාලක් විතර තියලා වොෂ් කරනවා ආදරේ ලං වෙන්නේ මානම් රහස කියනවා නම් මොහොතක් තනිවී මමයි දැන් ඒ පැය කාලෙ මම නිකන් ඉන්න ඕනේ නේ මං ඒ හින්දා හෙට අරන් යන බෑග් එක ලෑස්ති කරනවා මනලෝන රංගසේනා හදේසියුම් වදහලා නැවතිලා නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා හිරිවැටුණු සඳසේ ළමයි ඉතින් අද දවස මගේ මෙහෙය තමයි ඉවර වෙන්නේ. ඉවරයි කිව්වට ඉවරම නෑ. නේල්ස් ටික දාගන්න තියෙනවා. එයා ඒක අයන් කරගන්න තියෙනවා. මොකද හෙට මට ෂූටින් නේ. හඳු ටික නම් හදලා ඉවරයි. ළමයි ඔයාලා දන්නවද මොකද දැන් වෙලාව බලනවා 11යි ළමයි වෙලාව. ඒක මම අවශ්‍ය නම් මේ වෙනකම් කරගන්නේ. ළමයි ආයෙ දවසක බ්ලොග් එකක් අරන් එනකම් ආදී වලට මොහොතක් තනිවී සොයමි ආදරේ